අයිබෝන් ටොචි මීඩියා සඳහා ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ළඟට අරගෙන එනවා කිව්ව වීඩියෝ එකක්. මොකක්ද මේ? වර්තමානයේ බොහෝ දෙනෙක් කතා කරපු නමුත් අලුත් සිදුවීම් එක්ක මේ මාතෘකාව යටපත් වෙමින් පවතින කතා කළ යුතුම මාතෘකාවක්. සරසවිය තුළ ක්‍රියාත්මක වෙන නවක වදය. සරසවිය තුළ ක්‍රියාත්මක වෙන මේ නවක වදයට ඔයාලා කැමතිද? එහෙම නැත්නම් අපි මේ නවක වදයට සීමාමායිම් දමමුද? එහෙම නැත්නම් තිත තබමුද? රැඳෙන්න මාත් එක්ක ඔයාලගේ අදහස් මට කියන්න. අපි මේ ගැන සමාජය දැනුවත් කරමු. අපි කතා කරමු. සරසවිය තුළ ක්‍රියාත්මක වෙන මේ නවක වදය කියන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ සරසවිය තුළ ක්‍රියාත්මක වෙන මේ නවක වදයට නම් ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ වර්තමාන වෙනකොට මේ නවක වදය සරසවිය ආක්‍රමණය කරමින් අහිංසක ජීවිත පිළිගන්නට දැන් පටන් අරන් තියෙන්නේ. අපි තවදුරටත් මේ මෙසේ සිද්ධ වෙන්න ඉඩ තබනවද? උපාධිහීනය තුරුළු කරගෙන එන අහිංසක ජීවිතවලට වග කිය යුත්තේ කවුරුන්ද? අපි කතා කළ යුතුමයි. මේ මෑතක සිදුවීම තමයි සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ චාරිත් දිල්ෂාන් සිසුවාගේ මරණය. අවාසනාව තමයි ඒ මරණයත් සමගම එළියට එන සරසවි නවක වදය ගැන මුළු මහත් සමාජයක්ම කතා කරනවා. හැබැයි ඒ මොහොතට විතරයි. කාලයත් එක්ක යලි අමතක වෙලා යනවා. මේ සිදුවීම මෙසේ වෙන්නට දිය හැකි දෙයක්ද? එහෙම නැත්නම් අපි මේ සරසවි නවක වදයට එරෙහිව නැගී සිටිමුද? සරසවි නවක වදය තුළින් අහිමි වෙලා යන්නේ නුඹේ මගේ දරුවෙක් නොවන තාක්කල් මේ වේදනාව සමහර විට නුඹට නොදැනෙන්න පුළුවන්. සිතන්න, සරසවියට Tamanගේ දරුවෙක් ඇතුල් කරගන්න අහිංසක දෙමාපියන් කොච්චරනම් කැපවීම කරනවද? ඒ වගේ දරිද්‍රතාවෙන් පෙළෙන අහිංසක දෙමාපියන් මේ රටේ කොච්චරක් ඉන්නවද? අපට ඒ ගැන හිතා ගන්නටවත් බැරි වෙයි. Tamanට අයත් දේපල උකස් කරමින් හරියට කුසට ආහාරයක් ගන්නේ නැතුව, ඇඳි වතක් අඳින්නට ගන්නේ නැතුව Tamanගේ දරුවට ලස්සන අනාගතයක් හදන්නට වෙහෙස වෙන දෙමව්පියන් මේ රටේ කොච්චර ඉන්නවද කියලා සමහර විට ඔයාලට මට හිතා ගන්නවත් බැරි වෙයි. උපාධිය වෙනුවට Tamanගේ අහිංසක දරුවා මරණයෙන් ගෙදරට එනවනම් මේ මොන කේතවාචකයක්ද? ඔබේ හදට තට්ටු කරලා අහන්න, ඔබට මේ දේ වුණොත් ඔබට මොන වගේ හැඟීමක්ද ඇතිවන්නේ? අපි මේ ප්‍රශ්නය අපට උනායයි කියලා හිතලා මේ වෙනුවෙන් සමාජයේ ලොකු පෙරලියක් ඇති කරන්නට උත්සාහ ගත යුතුමයි. උස්මිටි පහත් ભેදයකින් තොරව තමාගේ අනාගතය සොඳුරු කරගන්නට උපාධිහීනය සමගම නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර වූ සරසවි භූමියට ඇතුළු වන දරුවාට නිදහස් පරිසරයක්, සුවදායි මානසික මට්ටමක් තබාගෙන අධ්‍යාපනය හදාරන්නට නොහැකි නම් මේ පුංචි ශ්‍රී ලංකා සරසවි භූමිය තුළ දෙයියනේ මොනතරම් ඛේදවාචකයක්ද? මේ නතර කිරීම සඳහා වගකිය යුතු සියලුම නිලධාරීන්ගේ දෙනෙත් විවර විය යුතු අවස්ථාව හෙට නොවේ අදයි. සරසවි භූමිය තුළ ක්‍රියාත්මක වෙන නවක වදය මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් ලබා දෙනවා. ඒ වගේම මේ නවක වදය සිද්ධ කරන්නේ සරසවිය තුළ ඉහළ වසරවල ඉන්න දරුවන්. එහෙම නැතුව සරසවියට පිටින් ආපු අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙමෙයි. දෙයියනේ දරුවනුත් මේ රටේ ජීවත් වෙන අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවන් නේද? දරුවනි, ඒ දෙමාපියන් නුඹලා සරසවියට එව්වේ තවත් අහිංසක දරුවන්ගේ ජීවිතවල මරණ සහතිකය ලියන්න නෙමෙයි. නුඹලා ලැජ්ජ විය යුතුයි. නුඹලාගේ දෙමාපියන්ටත් කරන්නේ නිකාවක්. නුඹලා නවක වදය දෙන්නට මත්තෙන් දැනගත යුතුම දේ තමයි නුඹලා නවක වදයට ලක් කරනේ සහෝදරයාගේ හරි සහෝදරියගේ හරි ජීවිතය ගැන පොඩි අවබෝධයක් ඔබට තිබිය යුතුයි. මන්ද සෑම දරුවෙක්ම එකම මානසික මට්ටමක නැහැ.
විවිධාකාර වූ මානසික මට්ටම් තිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි අසනීප තත්ත්වවලින් පෙළෙන දරුවන් ඉන්න පුළුවන්. අපි ඉස්කෝලේකින් තවත් ඉස්කෝලේට ගියාම පුංචි දවස්වල රැක් කරනවා කියලා සින්දුවක් කියන්න, එහෙම නැත්නම් කතාවක් කරන්න වගේ පුංචි දේවල් කරා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ සරසවිය තුල සිදුවෙන්නේ මේ නවක වදේ කියලා. හැබැයි මේ මරණය දක්වා සාපරාධී වෙමින්, බිහිසුණු වෙමින් අදම ක්‍රියාවක් විදියට මේ නවක වදය නිර්මාණය කරගෙන තියෙන ඔයාලා විසින්ම. මේක නැති කරගන්නත් ඕන ඔයාලම තමයි. විශ්වවිද්‍යාල පරිපාලනය වගකිය යුතු නිලධාරීන් අනිත් දරුවනි ඔයාලා. ඔයාලා මේ තුන්ගොල්ල මේකට එකතු වෙලා මේ බිහිසුණු ගෝත්‍රික නවක වදය නතර කරන්නට පියවර ගත යුතුමයි. සමහර අවස්ථාවල සමහර දරුවන් කියනවා මම සුන්දර අත්දැකීමක් ගත්තා, සොඳුරු අත්දැකීමක් ගත්තා කියලා මේ නවක වදය යහපත් ආකාරයට ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකේ මෙහෙම දෙයක් තියෙනවා. පුංචි දෙයක් කළා. ඒක يعني විනෝදයක් වගේ දෙයක් කරලා ඒකෙන් සතුටක් ලබන්න පුළුවන්. මම දැක්කා කොහේ හරි සටහනක් තියෙනවා මං සමරපු හොඳම උපන්දිනය මේක කියලා. ඒ කියන්නේ නවක වදය තමයි යාට දීලා තියෙන්නේ උපන්දිනේ දවසේ. නමුත් එයා ඒක බාර අරන් තියන්නේ හරි සොඳුරු දෙයක් විදියට. ඉතින් ඔබට පුළුවන් දරුවනි මෙය සීමාමායි ඇතුව සියලුම දෙනා මේකට එකතු වෙලා කතා බහ කරලා මේක සුන්දර අත්දැකීමක් කරගන්න. එහෙම නැතුව විශ්වවිද්‍යාලය තුල සැරිසරන කළු හෙවණැලි බවට මේ නවක වදය පත් කරගන්න එපා. ඔබෙන් කරන ඉල්ලීමක් ඒක. අපි දන්නවා සරසවිය තුල ඒ වගේම අධ්‍යාපන ආයතන තුල විවිධ ස්වරූපයෙන් සිදුවෙන සාහසික ක්‍රියාකාරකම් නතර කරන්නට විවිධ පනත් වර්ග ගෙනාවා. නමුත් ඒවා මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා නැවත සක්‍රිය කරගත යුතුයි මේ නවක වදය නතර කරන්නට නම්. නවක වදය විශ්වවිද්‍යාල භූමිය තුල සීමාව ඉක්මවා සිදුවෙනව නම් ඒ හා සම්බන්ධ සියලුම දරුවන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කළ යුතුයි. මොකද යම්කිසි දඬුවමක් දිය යුතුමයි. එහෙම නැත්නම් අපි මේට දෙයක් සිද්ධ වුණාට පස්සේ සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීම් කළා සාධාරණ පරීක්ෂණයක් කරාට වැඩක් තියනවද? අර සිද්ධ වෙච්ච දේ නැවත සකස් කරන්න හැකි නම් මරණයට පත්විය වෙන දරුවාගේ ජීවිතය නැවත ලබා දිය හැකි නම් සාධාරණ පරීක්ෂණයක් කරත් කමක් නැහැ. ඔබ දන්නවා ඒ දේ යථාර්ථවාදී නෑ කියලා. ඒක නිසා අපි මේ සිද්ධ වෙන්න තියෙන දේ වළක්වාගත යුතුමයි. ක්ෂණයකින් දිනු සුන්දරත්වයෙන් පෙරුණු මේ පුංචි ශ්‍රී ලංකාව තුල මේ ගෝත්‍රික නවක වදය තව දුරටත් අවශ්‍යද? මගේ මතේ නැහැ. ඔයාලගේ අදහස් මට දක්වන්න. නවක වදයට එරෙහි වන්නට නම් මුලින්ම ඒ සිසුන්ම මේ වෙනුවෙන් විරුද්ධ විය යුතුයි. ප්‍රසිද්ධිය ගැන කතා කළ යුතුයි. ඔවුන්ට අපි ආරක්ෂාව ලබා දිය යුතුයි. නවක වදේ ලබා දෙන සිසුන්ගේ ශිෂ්‍යභාවයන් අහෝසි කළ යුතුයි. ඔවුන්ට දඬුවම් අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. වගකිය යුත්තන්ගේ දෙනෙත් විවර වී තවදුරටත් නිහඬව වුන් නොසිට මේ නවක වදයට එරෙහි වෙමින් මේ මව්බිමට අහිමි වී යන වටිනා අහිංසක ජීවිතවල වගකීම ඔබ ගත යුතු බව අවධාරණයෙන්ම මතක් කරනවා. නවක වදේ ගැන මේ වීඩියෝ එක ගැන ඔබට හිතෙන අදහස් මට පහළ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. මට හැඟුණු දේ මට දැනුණු දේ මම ඔබත් එක්ක බෙදාගත්තා. එහෙනම් ආයෙ දවසක හමු වෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.